ආයුබෝවන්. අපි හැමෝම ආසයි සෞඛ්‍ය සම්පන්නව බොහොම ක්‍රියාශීලව ඉන්න. ඉතින් කියවමනක් තියෙන නලියන්ට ළමයින්ට දඟලන්නමයි හිත කියලා. ඉතින් අපි කවුරුත් කැමතියි ළමයි වගේම ක්‍රියාශීලීව තරුණ බව රැකගෙන ඉස්සරහට කටයුතු කරන්න. ඉතින් මගෙන් බොහෝ දෙනෙක් අහනවා කොහොමද ක්‍රියාශීලීව ලස්සනට ඉන්නේ කියලා. අපේ නිරෝගී බව පවත්වා ගන්න කියලා. ඉතින් වර්තමානයේ අපි මේ ගැටලුවට ගොඩ දෙනෙක් ඉදිරිපත් කරන විසඳුම නම් සප්ලිමන්ට්. එහෙම නැත්නම් පෝෂණ අතිරේක. ඉතින් මේවට අධික මිලක් වියදම් කරන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. හොඳයි. අපි සරලම උදාහරණයකට යන් අපේ මුතුන් මිත්තෝ රුවන්වැලි සෑය වගේ අධික වටිනාකමකින් යුක්ත මහා පරිමාණ ඉදිකිරීම ඉදි කරා. කොහොමද යාලත් අපි වගේම ඖෂධ සල් වලට ගිහිල්ලා විවිධ අතිරේක ලබා ගත්තද? නැහැනේ. එහෙනම් අපි එදිනෙදා අපේ ශක්තිය වඩවන විවිධ ආහාර පාන වලට හුරු වෙලා හිටියා. ඒ වගේම අශ්‍රයෝ වගේ ජවයෙන් වැඩ කරන්න අපි පුරුදු වෙලා හිටියා. දැන් මේ අශ්‍රයෝ ගැන කතා කරද්දි අපි අශ්වයන්ට ඉස්සර දෙනවා කියලා අහලා තියෙනවා ධාන්‍ය වර්ගයක්. මතකද? ඔව්. කොල්ලු. කොල්ලු කියන්නේ ඉස්සර අශ්වයන්ට දෙන ආහාර වර්ගයක් විදිහටයි හම්වඩු ගහලා තිබුණේ. නමුත් මේ අශ්වයන්ටත් ශක්තිය බලය ජවය දෙන කොල්ලු කියන දේ මිනිස්සුෝ ඉස්සර නිරන්තරයෙන් පාවිච්චි කරා. කොල්ලු ගැන කියද්දි මගෙන් ගොඩ දෙනෙක් අහනවා කොල්ලු පාවිච්චි කරන්නේ කොහොමද කියලා. කොල්ලු අපිට සාමාන්‍ය එදිනදා සරලව හපන්න කරන්න අපහසු ධාන්‍යයක් විදිහටයි එන්නේ ඝනකම පොත්තක් එක්ක. ඉතින් මේක ආහාරයක් ව්‍යංජනයක් ලෙස සලසගන්නේ කොහොමද කියලා මම කියන්නම්. විශේෂයෙන් ඕගොල්ලන්ගේ හෘදයේ ගැටලු තියෙනවා නම් ක්‍රියාශීලීත්වය අඩු නම් ඈලි මෑලි නම් ඒ වගේම ඇදුම වගේ ශ්වසන රෝග ආශ්‍රිත ගැටලු තියෙනවා නම් මේ කොල්ලු එදිනදා ආහාරයට ගත්තොත් ඔයගලන්ට මේ රෝගාබාධ වලින් මිදෙන්නත් ශක්තිවන්තව එදිනදා කටයුතු ක්‍රියාශීලීව කරන්නත් උපකාර වෙයි කියලා මම හිතනවා. කොල්ලු සාමාන්‍යයෙන් තම්බන්න ගියොත් ලොකු කාලයක් සහ ඔයගලන්ගේ ඉන්ධන බොහොම ප්‍රමාණයක් යොදවන්න වෙන නිසා හොඳට කොල්ලු අරගෙන හොඳට හොදලා ගරලා මේක මද පවනේ වේල ගන්න. ඊට පස්සේ මේ කොල්ලු ටික වේලුණාම කබලේ යම් කිසි මට්ටමකට රත් වෙද්දී ඒක ඕගොල්ලන්ට සියුම් කොටස් විදිහට අඹර ගන්න පුළුවන්. ගලකෝ අඹරුම් උපකරණයකින් වඩා හොඳයි අපි අපේ පරණ තාක්ෂණය ඔස්සේම එක යම් කිසි ගලකින් සියුම් කැබලි වලට අඹරගෙන තියා ගන්නවා නම්. ඕගොල්ලෝ එදිනදා පාවිච්චි කරන හබල පෙට්ටි, ඕලු හාල්, කොල්ලු මෙන්න මේ ධාන්‍ය වර්ග මිශ්‍ර කරලා තියාගෙන මේක මිටි කිරෙන් තම්බලා සුදු ලුණු ඉඟුරු දාලා කැඳක් විදිහට ඕගොල්ලන්ට ගන්න පුළුවන් නම් හරිම රසවත් වගේම ගුණවත්. හැබැයි නමුත් තනිකර කොල්ල වුණත් ඕගොල්ලන්ට කබලේ බෙදලා පිටි කරලා සුදු ලුණු ඉඟුරු මිශ්‍ර කරලා ලුණු අවශ්‍ය පදමට උදාගෙන රසවත් පානයක් සකස ගන්න පුළුවන්. මේ ප්‍රදේශ වලට අමතරව අපි අපේ කොළඹ ප්‍රදේශයෙන් මිදිලා අපේ කන්ද උඩරට පැත්තට යද්දී ඉස්සර දාන ගෙදරකදී ස්වාමින් වහන්සේලාට අනිවාර්යෙන් දෙන ව්‍යංජනයක් තමයි මේ කොල්ලු ව්‍යංජනය. ඒ වගේම අපේ ගැමි ප්‍රදේශවල කොල්ලු ආනම මේ දේවල් හරිම සුලභ දේවල්. අපිට අර විදිහට කුඩු කරලා තියෙන කොල්ලු ටික තෙලට සුදු ලුණු කරපිංච ඉඟුරු අබ බෙදෙද්දී එකතු කරලා මිටි කිරි යොදලා හොඳින් තම්බගෙන ඊටමත් රසවත් ව්‍යංජනයක් විදිහට මේ කොල්ලු ව්‍යංජනේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොල්ලු කියන්නේ බාල මහලු වැඩිහිටි හැමෝටම ගුණදායක ධාන්‍ය වර්ගයක්. ඔයගොල්ලෝ මේ වගේම තව තවත් ආදේශීය ආහාර ගැන උනන්දු නම් අපිට ඒ ගැන දන්වලා එවන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්න ආහාර වට්ටෝරුත් අපිට යොමු කරන්න. අපි අපේ දේශීය ආහාර වලින් කොහොමද නිරෝගී වෙන්නේ කියන පණිවිඩය ඉදිරියට අපේ ඉදිරි පරම්පරාවට දායක කරමු. එහෙනම් දේශීය දේවල් ඇසුරින් වසවිස නැති ආහාර පරිභෝජන රටාවෙන් අපි නිරෝගී යට දවසක් ගොඩනගන කියන අරමුණේ ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.